Good morning. ඔන්න අද මයි 9 හෙට Mother's Day එක. ඒ නිසා අදයි හෙටයි මම වැඩමුකුත් ගත්තේ නැහැ. මුලින්ම මං යන්නේ සලොන් නතාලියා එකට අද. මේ ඉන්නේ අපේ කමල් අයියා. මං ඇත්තටම නම් ගියේ botox treatment එකක් කරන්න. හැබැයි මං කරේ වැඩේ නෙවෙයි. ඔයාලට පේනවනේ මම මොකද්ද කරේ කියලා. මං කොණ්ඩෙට කලර් එකක් දැම්මා. ඉතින් මට මේ තියෙන්නේ කොණ්ඩේ කලර් කරාට පස්සේ මං බ්‍රවුන් කලර් එකක් තමයි කොණ්ඩෙට දැම්මේ. ඇත්තටම හරිම ලස්සනයි කලර් එක. මං කොණ්ඩේ ගොඩාක් highlight colors දාන්න ගියේ නෑ. මොකද මට වැඩත් එක්ක ටිකක් manage කරගන්න අමාරු වෙනවා. මොකද මගේ drama එකේ shooting උනේ ඒ දේවල් එක්ක මට ටිකක් ගොඩාක් පේන කලර් එකක් මේ දවස් ටිකේ දාන්න බැරි වෙනවා. ඒ නිසා තමයි කමල් අයියයි මේ වගේ කලර් එකකට යමු කියලා කතා කරගත්තේ. ඔන්නේ වැඩෙන් පස්සේ මං ගියේ ලිබර්ටි ප්ලාසා එකට අයිස්ක්‍රීම් එකකුත් කාලා මං ගියා නයෝමක්ක ගාවට මම මාසෙකට සැරයක් යකින් ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඉතින් ඒ වැඩේ කරගන්න ගියා ලිබර්ටි ප්ලාසා එකට. මේ ඉන්නේ අපේ නයෝමක්කා. මුලින්ම ගියේ මං මල් ටිකක් ගන්න. ඊට පස්සේ මං ගියා මං කේක්ස් වගේක් හදන්න දුන්නා. ඒ ටික ගන්න. බේක්ස් බයි අම්මා එකෙන් තමයි හැදුවේ. හරිම ස්වීට් ඒ කේක්ස් ටික. මාරම ලස්සන්ට ඒගොල්ලෝ කරලා තිබ්බා. ඉතින් මේ ඉන්නේ අපේ අම්මා. මම එයාගෙන් ඔයාට මොකද හිතෙන්නේ කියලා. ඊට පස්සේ මායි නංගි ගියා අපේ ආච්චිලා ගෙදරට. අපේ නැන්දිටයි ආච්චිටයි ඒ දෙන්නටත් මලක් දීලා එයාලවත් ඉතින් පොඩ්ඩක් සතුටු කරන්න ඕන කියලා මට හිතුණා. සඳතිය කොට කිරිවතුරෙන් ඒතියරෙන් මුවතෝවා ඊට පස්සේ අපි කට්ටිය ගියා පොඩි බබාලා ඉන්න තැනක් තියෙනවා. ඒගොල්ලන්ටවත් පොඩි ට්‍රීට් එකක් දෙන්න. මේ ඉන්නේ අපේ මමා. ඉතින් එයාටත් හරිම හැපි මදර්ස් ඩේ එකට මම එයාව බලන්න ආපු එකට. උකුලට නාවන් එදා වගේ මා පුති පුතුවන්නේ උදුලත් නැතින් උන්නත් මා හයි ඉතින් ඔන්නෝම තමයි මදර්ස් ඩේ එක මම ගත කරේ. මට ඇත්තටම හරිම සතුටුයි. සහ මම මේ වෙලාවේ ගොඩක් ඉමෝෂනල් වෙලා තියෙන්නේ. මගේ ජීවිතේ අම්මා කියන කෙනා මට අපේ හැමෝගෙම මම හිතන්නේ ඒ කෙනාට සම කරන්න පුළුවන් කෙනෙක් අපිට තවත් නැහැ. ඉතින් ඒ හින්දා මගේ ආච්චි නන්දා මම අම්මා ඒ හතර දෙනාව මමට පුළුවන් විදිහට මම ඒගොල්ලන්ට හරිම ලස්සන විදිහට මම ට්‍රීට් කරා කියලා හිතනවා. මදර්ස් ඩේ එක විතරක් නෙමෙයි අපි හැමදාම ඒගොල්ලන්ට ආදරෙන් ට්‍රීට් කරන්න ඕනේ, ඒගොල්ලන් බලන්න ඕනේ, ඒගොල්ලන් සලකන්න ඕනේ. අපි හැමෝම ඉතින් හරිම සංවේදී තැනක් අම්මා කියලා කියන්නේ. එතකොට අද මදර්ස් ඩේ එක ඉතින් අද ස්පෙෂල් ඉතින් අම්මවරුන්ට වෙන් කරලා තියෙන දවසක්. ඉතින් ඒ නිසා මට හිතුණා අද ටිකක් ස්පෙෂල් මොකක් හරි ස්පෙෂල් දෙයක් ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න ඕනේ කියලා. ඉතින් මට හරිම සතුටුයි. හැමෝම මට පුළුවන් විදිහට මම ඒගොල්ලන්ට පොඩි ඇගීමක් ඒක. මගේ යුතුයකමක් මම කරේ. එහෙම වෙලා ඉතින් මට ගෙදර ආවට පස්සේ මට අපේ නංගි දැන් මේ මල් එකයි ලෙටර් එකක් දුන්නා. ඉතින් ඒකත් එක්ක බොඩක් ඉමෝෂනල් වෙලා ඉන්නේ. හරිම සතුටුයි. මම ඒකත් ඔයාලට පෙන්නන්න මගේ නංගි මට දීපු එක. ඉතින් මම මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම happy mother's day කියලා මගේ මොන හදවතින්ම අද විතරක් නෙමෙයි හැමදාම හැම මොහොතෙම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියන එක තමයි මගේ එකම ප්‍රාර්ථනය. මම හිතනවා ළමයි විදිහට අපි තමයි ඉතින් ඒගොල්ලන්ගේ සතුට ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනේ. මගේ මේ ලක් එක බලන ඔයගොල්ලෝ හැමෝටම මම කියන්නේ
තමන්ගේ අම්මා තාත්තා පවුලේ හැමෝම හරිම ආදරෙන් තමන්ට පුළුවන් හැම වෙලාවකම ඒගොල්ලන් වෙනුවෙන් කාලය දීලා ඒගොල්ලන් වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න ඒගොල්ලන්ව සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනේ නැහැ. හරි පොඩි දෙයක් ඇති ඒගොල්ලෝ අපෙන් දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එහෙනම් ඊළඟ ලාග් එකකින් අපි හමු. බයි.